හයි කොහොමද? ඕල බලන්න ඇති මොකද මේ අලුත් කෙනෙක් ඇවිල්ලා කියලා. ඇත්තටම කිව්වොත් කලින් කෙනා ගොඩක් වෙලාවට ඉස්සරහට වීඩියෝ වලට එන්නේ නැති වෙයි. මොකද මම තමයි අද ඉඳලා ඉන්නේ. හරි එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මම මේ වීඩියෝ එකෙන් කියන්න ආවේ ඔයාලට ඩේටාබේස් වල ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති සමහර විට මේ SQL වල තියෙන රිලේෂනල් ඩේටාබේසස් කියලා concept එකක්. ඒකේ තියෙන one to many, many to many, one to one වගේ ඒ වගේ දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලින් මම හදාගත්ත පොඩි ඩේටාබේස් එකක් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න තමයි යන්නේ. ඒක මම කලර්ෆුල් විදියට Figma වලින් හදාගත්තා. මම මේක workbench එකේ ගත්තොත් එහෙම ඔයාලට තේරුම් ගන්න එක පැටලෙයි කියලා හිතලා. ඉතින් ඒක නිසා මේ ඔයාලා හිතන්න ඕනේ එක දෙයයි මෙතන තියෙන්නේ මේ ඊතලේ හෙඩ් එක පැත්ත මිනි පැත්ත කියලා හිතන්න. තේරුණාද? මේ ඊතලේ හෙඩ් එක නැති පැත්ත. ඒ කියන්නේ පටන් ගන්න තැන අන්න එතන 1 කියලා හිතන්න. ඔයාලා දන්නවා සමහර විට මේක. මෙලොවම දෙයක් දන්නේ නැත්තම් කියන්න මම ටියුටෝරියල් සීරීස් එකක් ගේන්නම්. ඔයාලා කියන එක තමයි බලාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ දාන්න කට්ටිය ඇක්ටිව් මදි තාම. ඒක නිසා අපිට ඉස්සෙල්ලාම මම මෙතන කලින් කිව්වා වගේ ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තමයි හදන්නේ. හදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු කීස් එක කාගේ සූස් සිටිය අන්න ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එන යන්නේ ඒ විස්තර ඊට පස්සේ බයි කරන ඒවා ඒ වගේ මේ ගොඩක් දේවල් තියෙනවානේ. අන්න ඒ විස්තර ටික මම මේ ගබඩා කරගන්න ඩේටාබේස් එකක් හදාගත්ත එකක් තමයි මේ තියෙන්නේ. මේක Figma වලින් මම හැදුවේ. මේකේ ගොඩක් අඩුපාඩු 100%ක්ම නැති කරන්න බෑ. සාමාන්‍ය ඒක normalize කරනවා කියලා එකක් නිකි කරන්න සාමාන්‍ය අඩුපාඩු කියන්නේ ඔප්ටිමයිස් කරනවා කියලා. එතකොට ඩේටාබේස් එකක් normalize කරන එක 100%ක් කරොත් එහෙම ප්‍රෝග්‍රෑමින් වලදී ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය 100%ක් normalize කරනවා කියලා එකක් කරන්න බෑ ඩේටාබේස් කවදාවත්. ඒකත් ඔළුවේ තියාගන්නත් එක්ක අපි මේක බලන්න මොකක්ද මේ හදලා තියෙන්නේ කියලා. මේක අපි ඉස්සල්ලාම කස්ටමර් කියලා එකක් හදලා දෙනවා. කස්ටමර් කියන්නේ මෙනි මේකට අනුව මේ arrow එකට අනුව මෙනි. එතකොට මෙනි කියන පැත්තට වැටෙන්නේ මේ තියෙන මේ arrow එක මෙතන මේ arrow එක දෙකම එකට සෙට් කරලා තියෙන තමයි ඔයාලට පේන්නේ නිකන් මේකයි දෙකම හෙඩ් එක වගේ arrow හෙඩ් එක වගේ තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒක තමයි තියෙන්නේ. කොහොම හරි මෙතන one පැත්ත. එතකොට කස්ටමර් සෙට් කරලා තියෙනවා මෙතන ඉන්වොයිස් එකට ඔයාලට පේනවා ඇති. එතකොට කස්ටමර්ගේ ID එක මෙතන ඉන්වොයිස් එකට යනවා. ඉන්වොයිස් එකෙන් කියන එකේ තේරුම තමයි ඒ කියන්නේ අර අපිට දෙන්න කඩේකට ගිහපම් බිලක්. අන්න ඒ බිල හැදෙන්නේ මෙන්න මෙතන. මේ ස්ටෙප් එකෙන් පස්සේ වට හම්බෙන බිල තමයි මේ ඉන්වොයිස් එක කියන්නේ. එතකොට ඒ ඉන්වොයිස් එකේ හැදෙන්නේ මේ data use කරලා තමයි. ඉන්වොයිස් කියන ටේබල් එකේ. ගොඩක් වෙලාවට එහෙම තමයි වෙන්නේ. දැන් මම හදපු එකේ එහෙම තමයි වෙන්නේ. අපි කස්ටමර් ටේබල් එකේ මොනවද use කරලා තියෙන්නේ කියලා බලුවොත් first name last name ඒ වගේ දේවල් අර කස්ටමර්ගේ මේ ඩීටේල් කියන්නේ කස්ටමර්ගේ රෙජිස්ටර් කරගන්නවා shop එකට සමානනේ කඩේට ගියොත් එහෙම ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එකක් ගන්නවා මොබයිල් නම්බර් එක ඩෙන්ටිටි එහෙම සමහරවිට කාඩ් එකකුත් දෙනවනේ මට මතක හැටියට. අන්න එහෙම එකක් එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ කස්ටමර් රෙජිස්ටර් කරගන්න තමයි මෙතන තියෙන්නේ. මේ වගේ ටේබල් මම ගොඩක් හදලා තියෙනවා. ඔයාලට මම මේකේ URL එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ මෙතන සප්ලයි කියන්නේ කවුද? සප්ලයි කියන්නේ අපිට බලා ගන්න පුළුවන් අය කියන්නේ අපේ කඩ දැන් මගේ කඩයක් තියෙනවා නම් මගේ කඩේට මේ ප්‍රොඩක්ට් දාන කෙනා කවුරුද? උදාහරණයක් විදිහට දැන් මම කීස් එක කියලා හිතන්න. කීස් එකට ක්‍රීම් කේර් දානවා. ගෙනල්ලා ක්‍රීම් කේර් බිස්කට් එක. එතකොට ඒක දාන සප්ලයර් තමයි මේ තියෙන්නේ. GRN good receive note එක GRN item ඒවනත් දන්නවා මේ තියෙන කම්පැනි එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්ටොක් එක. මෙතන ස්ටොක් එක තමයි මේ තියෙන්නේ. මෙතන ඉන්වොයිස් එක හැදෙන්නේ කොහොමද මේ ස්ටොක් එකනේ. ඒ කියන්නේ ඉන්වොයිස් එක හැදෙන්නේ මේ ස්ටොක් එකෙන් ගත්ත ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි. දැන් කවුරු හරි මේ පාරිභෝගිකයෙක් ඇවිල්ලා කඩෙන් බඩුවක් ගන්නකොට ඒ බඩුව ඇත්තටම කිව්වොත් මේ අඩු වෙන්නේ මේ ස්ටොක් එකකින්. ඒ කියන්නේ එයාලගේ වර්තමානයේ පවතින ස්ටොක් එකෙන් තමයි අඩු වෙන්නේ. මේ මැනුෆැක්චර් ඩේට් එකයි එක්ස්පයරි එකයි අදාළ ස්ටොක් එක. මේ ක්වොන්ටිටි එකත් එක්ක තියෙනවා. එතකොට
ස්ටොක් එකක් හැන්ඩල් වෙන්නේ තනිකර මේ ඔක්කොම ඕනේ quantity selling price එක වෙනස් වුණොත් ස්ටොක් එකක් මාරු වෙනවා නේද? ඒකට අලුතෙන් අපිට ස්ටොක් එකක් හදන්න වෙනවා. පරණ ස්ටොක් එකටම selling price දාන්නේ සාමාන්‍යයෙන් කරන්නේ එහෙම කරයි තමයි ලංකාවේ කට්ටිය කරනවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ ජෙන්ඩර් එක ගොඩක් ඒවාට පොදුයි. එම්ප්ලොයිට ඒක පොදුයි. ඊට පස්සේ කස්ටමර්ට ජෙන්ඩර් එකක් තියෙනවා. එතකොට එම්ප්ලොයි කියන්නේ කඩේ වැඩ කරන කෙනා. එම්ප්ලොයිගේ අපි ටයිප් ටිකක් තියාගෙන ඉන්නවා. එම්ප්ලොයිගේ ටයිප් එක තමයි ඇඩ්මින් කියලා ඉන්නවා. කැෂියර් ඉන්නවා. ඒ වගේ එක කට්ටිය ඉන්නවා. එම්ප්ලොයිලගේ ඇක්සස් ලෙවල්ස් තියෙනවා. එතකොට කැෂියර්ට බෑ ඇඩ්මින් කරන දේ කරන්න. ඇඩ්මින්ට පුළුවන් කැෂියර් ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන් ඇඩ්මින් account එකේ ලොග් වෙලා ඉන්න කෙනාට. අන්න එහෙම තමයි එම්ප්ලොයිගේ වැඩ ටික වෙන්නේ. එතකොට මෙතන දෙගොල්ලන්ගේම සිටි එකයි ඇඩ්‍රස් එකයි කියන දේ පොදුයිනේ. එතකොට ඒ දෙගොල්ලන්ට මේ විදිහට අපි සෙට් කරලා තියෙනවා සිටි එකකුයි ඇඩ්‍රස් එක කස්ටමර්ටයි මෙයාට. එතකොට මෙතන ඉතින් ස්ටොක් එකත් කලින් මට කියන්න අමතක වුණා. මෙතන ප්‍රොඩක්ට් කියන එක තමයි මේ ස්ටොක් එකට ප්‍රොඩක්ට් ID එකක් වෙනවා. ප්‍රොඩක්ට් එකට බ්‍රෑන්ඩ් එකක් සෙට් වෙනවා. එතකොට බ්‍රෑන්ඩ් එකයි කම්පැනි එකයි කියන්නේ දෙකක්. ඒකත් මතක තියාගන්න. ඒක නිකන් අමතර දෙයක් විදිහට මතක තියාගන්න. ඕක මට පැටලලා තිබ්බේ. ඒක නිසා මම හිතුවා ඉතින් කාට හරි ඒක උදව්වක් වෙයි කියලා. එතකොට මේක මේ ක්වික් වීඩියෝ එකක්. ඔයාලට මේකේ ඩීප් එක්ස්ප්ලেইন එකක් ඕන නම් කියන්න. 1 to many කියන මට තව අන්තිම අවසාන වශයෙන් මම උදාහරණයක් කිව්වොත් එහෙම many to many කියන එකට උදාහරණයක් විදිහට අපි හිතමු ස්ටුඩන්ට්ලා සෙට් එකක් ඉන්නවා. ඒ ස්ටුඩන්ට්ලා සෙට් එකට කෝසස් ගොඩක් කරන්න පුළුවන්. එතකොට ස්ටුඩන්ට්ලා කියන්නේ many. කෝසස් ගොඩක් කියන්නේත් many. එතකොට ස්ටුඩන්ට්ස්ලා ගොඩකට කෝසස් ගොඩක් ගන්නවා. එතකොට many to many. ඊට පස්සේ අපි ගත්තොත් ඒ 1 to 1 එකට ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට එක ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන්න පුළුවන් එක ජාතික හැඳුනුම්පත් අංකයක්. ඒකට දෙකක් තියෙන්න බෑ. අන්න ඒක තමයි 1 to 1. ඒකට එක ස්ටුඩන්ට් කෙනෙක්ට එක ඩෙන්ටිටි එකක් පමණයි දෙන්න පුළුවන්. අන්න ඒක තමයි 1 to 1. ඊට පස්සේ many to 1 to many තමයි සාමාන්‍යයෙන් කොමන්ලි යූස් කරන්නේ. හැමතැනම වගේ 1 to many තමයි යූස් වෙන්නේ. එතකොට 1 to many කියන එකට මෙතන උදාහරණ තියෙන්නේ. මෙතන 1 to many එකක් තමයි තියෙන්නේ. එක ඉන්වොයිස් ගොඩකට එක ස්ටොක් එකක් තියෙන්න පුළුවන්. හරි එහෙනම් වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් ඔයාලට සුබ දවසක්.